සියලු දෙනාට සුබ දවසක් පුතේ. අදත් අපි කතා කරමු ඔන්ලයින් පාඩම් මාලාවේ සෛලය කියන පාඩම අපි කතා කර හිටියේ. ඒකේ ඉතුරු ටික අද අපි අවසන් කරනවා. රයිට්, හැමෝම අපි සම්බන්ධ වෙලා ඒ වැඩේ කරගමු. හරි. එතකොට එදා මම දුන්න එක අපි මේ විදිහට පාඩමට යොමු. අපේ සමස්ත සෛලය ගැන කතා කරා. ඊළඟට අපිට කතා කරන්න තියෙන පුතේ සෛලය වර්ධනය වන ආකාරය. රයිට්? හරි. අපි ඒකේ තියෙන මාතෘකා ටික මේ විදිහට අපි හදාගෙන යමු. රයිට්. අපි ගත්තහම පුතේ සෛල වර්ධනය. රයිට්, සෛල වර්ධනය. එතකොට සෛල වර්ධනයක් කියලා අපි සරලව අදහස් කරන්නේ සෛලයේ තියෙන වියලි බර අප්‍රතිවර්තී ලෙස වැඩිවීම. වියලි බර කෙමෙන් වැඩි වෙනවා. අනවශ්‍ය විදියට නෙමෙයි, ක්‍රමානුකූලව වැඩිවීම. හරි. එතකොට අපි ගත්තහම සෛලයක ප්‍රමාණය අපි හෝ වියලි බර ඒ අදහස් කරන්නේ වියලි බර කියන්නේ ස්කන්ධය. ස්කන්ධය අප්‍රතිවර්තීව අප්‍රතිවර්තය ලෙස වැඩිවීම. රයිට්. ඕක තමයි සෛල වර්ධනය කියලා අපි අදහස් කරන්නේ. ඊළඟට දැනගන්න ඕනේ ඊළා එක සෛලයක විකසනය. විකසනය කියන එකේ අදහස පුතේ සෛලය සංකීර්ණ භාවයෙන් වැඩිවීම. රයිට්. අපි සරලව ගත්තාම ශාක ගැන කතා කරද්දී අපි ඉස්සෙල්ලම කතා කරනවා විභාජක පටක. විභාජක පටක ගියාම සරල ස්ථීර පටක, සංකීර්ණ ස්ථීර පටක. අන්න ඔය කියන කතන්දරේ ඔතන තියෙනවා ඈ. හරි. එතකොට සෛලය සංකීර්ණ භාවයෙන් ඉහළ යෑම තමයි අපි එතනදී අදහස් කරන්නේ. ඊට පස්සේ සෛල විභාජනය අපි බලමු. සෛල විභාජනය හරි. සෛල විභාජනය අපි ගන්නවා නව සෛල සෑදෙන පරිදි සෛලීය ද්‍රව්‍ය බෙදී යාම
සෛලීය ද්‍රව්‍ය බෙදී යාම. ඒකේ පළමුව විභාජනය වන්නේ සෛලයේ න්‍යෂ්ටිය. ඉස්සල්ලාම විභාජනය වෙන්නේ සෛලයේ න්‍යෂ්ටිය. හරිද? පළවෙනියටම සෛලයේ න්‍යෂ්ටිය විභාජනය. රයිට්. අපි ගත්තාම පසුව සෛල ප්ලාස්මය. රයිට්. පසුව සෛල ප්ලාස්මය තමයි විභාජනය වෙන්නේ. හරි නේද? රයිට්. ඊට පස්සේ අපි එතන සෛලීය ද්‍රව්‍ය ගැන කතා කරේ. ඊට පස්සේ සෛල විභේදනය. සෛල විභේදනය. අපි ගත්තාම ඒකෙදී විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා සෛල ව්‍යුහමය හා කෘත්‍යමය වශයෙන් කෘත්‍යමය වශයෙන් හැඩ ගැසීම. right. අපි ඔතනදී ඔන්න සෛලයේ මූලික දේවල් ටික අපි කතා කරේ. හරි. මූලික දේවල් වලදී අපි ගත්තහම සෛල වර්ධනය, ඔන්න ඔය ටික තමයි අපි කතා කරේ. සෛල වර්ධනය කියන්නේ මොකද්ද? සෛලයක ප්‍රමාණය හෝ වියලි බර ස්කන්ධය අප්‍රතිවර්තී ලෙස වැඩිවීම, සෛලයක විකසනය ඊළඟට කතා කර, සෛලය සංකීර්ණභාවයෙන් වැඩිවීම, ඊළඟ සෛල විභාජනය, නව සෛල සෑදෙන පරිදි සෛලයක ද්‍රව්‍ය බෙදීමේ යාම, ප්‍රමුඛ විභාජනය වෙන්නේ සෛලයේ තියෙන න්‍යෂ්ටිය. ඊට පස්සේ සෛල ප්ලාස්මය විභාජනය වෙනවා. අපි විභාජනය ආකාර දෙක ඊළඟට කතා කරමු. අපි ඊට කතා කරන්න තව දේවල් කීපයක් තියෙනවා. සෛල විභේදනය විවිධ කාර්යයන් ඉටු කිරීම සඳහා සෛල ව්‍යුහමය හා කෘත්‍යමය වශයෙන් හැඩ ගැසීම. හරිද? right. අපි ඔන්න මූලික ටික කතා කරා. අපි බලමු සෛලයක වර්ධනය සහ විකසනයේ පියවර ටික. හරිද? ඒකෙදී right. සෛල වර්ධනය හා විකසනයේ පියවර ටික මම මෙතන අරන් තියෙනවා.
හැබැයි පේනවා මදි වගේ රයිට් මම ඒක මෙහෙම කතා කරන්න සෛල වර්ධනය හා විකසනයේ පියවර රයිට් අපි යමු රයිට් අපි මෙහෙම ඊළඟ එකේදී කතා කරමු සෛල වර්ධනය හා විකසනයේ පියවර ලියන්න පුතේ
ශාක වර්ධනයට භාවිතා කරන්න පුතේ වෘද්ධිමානය. හරිද? එතකොට තියෙනවා වෘද්ධිමානය. ඒක පොඩ්ඩක් බලාගන්න. එතන ඒ චුට්ට ලියාගන්න. ශාකයක සාමාන්‍යයෙන් වර්ධනය මනින්නේ වෘද්ධිමානය. හරි. අපි ඊට පස්සේ යන්න පුතේ සෛල විභාජනය. මම සෛල විභාජනයේ පොඩ්ඩක් chart එක මේ විදිහට මම share කරන්නම්. right. දැන් ඔයාලට ඇවිල්ලා ඇති විභාජනය දීලා ඇති. Recording in progress. right. ඒක දෙපැත්තට කරලා වගුවක් ගහගන්න පුතේ ඌනන විභාජනය අනූනන විභාජනය. හරි? right. ඊට පස්සේ ඌනන විභාජනය ලියාගෙන යන්න මම ඊට පස්සේ ඒක පැහැදිලි කරනවා. ඔයාලගේ ස්ක්‍රීන් එක zoom කරගෙන ඒක බලන්න පුතේ. ඌනන විභාජනය තියන්න ඔහොම. මම ඊට පස්සේ පැහැදිලි කිරීම කරන්න. අනූනන විභාජනයත් ඔහොම ලියන්න. ඔක කෙටි කරලා දීලා තියෙන්නේ. හරි? වැදගත්කමත් එහෙම ලියාගෙන රූප සටහනත් ඇඳගන්න.
කරනම් ඕකේ එකක් දාන්න මෙසේජ් වලට යන්න ඉවරයි ඕකේ එකක් දාන්න හරි right එතකොට අපි බලමු මොකද්ද මේ ඌනන විභාජනය සහ අනූනන විභාජනය අතර වෙනස්කම් අපි කතා කරේ ඒවා අපි තවදුරටත් බලමු මං ඒක පැහැදිලි කරන්නම් මෙන්න මේ විදිහට right හරිද හරි අපි ගමු මේ පැත්තට ඔයාලා ලිව්වේ ඌනන විභාජනය මේ පැත්තට ගන්න අනූනන විභාජනය right ඕකේ මෙහෙමයි අපි ගත්තහම සෛලය ඇතුලේ වර්ණ දේහ සංඛ්‍යාවක් තියෙනවා ඒක හරියටම දෙකෙන් බෙදන්න පුළුවන් සංඛ්‍යාවක් දෙකෙන් බෙදනවාමයි හරිද පුතේ සමහර දැන් අපි කතා කරනේ වගේ සියල්ලගෙම දෙකෙන් බෙදෙනවා හරි 1යි 2යි n කියලා ගන්න එතකොට n වගේ ඒවා දෙකක් අපේ ගත්තාම 46යි 2න් කරොත් එහෙම 23යි දෙක වැඩි කිරීම 23 එතකොට n කියන්නේ ඒ වර්ණ දේහ සංඛ්‍යාවෙන් හරි අඩක් නියෝජනය කරන්න තමයි n අරගෙන තියෙන්නේ එතකොට n වගේ ඒවා දෙගුණයක් කියන්න තමයි 2n දාලා තියෙන්නේ එතකොට මේ සෛලය ඊට පස්සේ පුතේ වර්ධනය වෙනවා වර්ධනය වුණාට පස්සේ විභාජනය වෙනවා මෙන්න මේ විභාජනයේදී පුතේ වර්ණ දේහ සමානව එක හා සමානව බෙදෙනවා නම් අපි කියනවා ඒක මොන විභාජනයද ඌනන විභාජනය වැඩිපුරම සිද්ධ වෙන්නේ අලිංගික ප්‍රජනනයේ හරිද පුතේ බහුසෛලික ජීවීන්ගේ දේහ වර්ධනය දැන් මයි තුවාලයක් වුණාට පස්සේ තුවාලේ හොඳ වෙනවා හරිද එතකොට මේ තුවාලේ හොඳ වෙනවා කියලා කියන්නේ අන්න පුතේ එතන සෛල වර්ධනය වෙන්න ඕනේ එතකොට එක හා සමාන සෛල වර්ධනය වෙන්නේ එතකොට මේ වැරද්දුවා මම මේක මෙහෙම ගන්නම් ඈ
හරිද? එතකොට ওই විදිහට එන්නේ අනූනන විභාජනයේ. එතකොට වර්ණ දේහ සංඛ්‍යාව සමානව බෙදෙනවා. හරිද? එතකොට වර්ණ දේහ සංඛ්‍යාව සමානව බෙදෙනවා. right. එතකොට සමානව බෙදෙද්දී එහෙම සිද්ධ වෙනවා. හරියඩක් වෙන්නේ නැතුව හරි සමානව බෙදෙනවා. තුවාලයක් සුව වීම, ඔයාගේ මැරුණු සෛල වෙනුවට නව සෛල වර්ධනය වීම. එතකොට නව සෛල වර්ධනය වෙද්දී සෛලයේ සියලු දේවල් වෙනස් වෙන්න බෑ. sorry. එකම වෙන්න ඕන. එහෙම වෙන්න නම් ඒ සෛලයට සෑම අතින්ම ගතිගුණ සමාන සෛලයක් හැදෙන්න ඕන. එහෙම හැදෙන්න නම් එයාගේ වර්ණ දේහ සංඛ්‍යාව වෙනස් වෙන්න බෑ. එකම විදිහට එන්න ඕන. හරිද? එතකොට මේක පියවර දෙකයි. විභාජනයේ අවස්ථා දෙකයි. හරිද පුතේ? විභාජනයේ අවස්ථා දෙකයි. මේ තියෙන්නේ දෙකයි හැදෙන්නේ. හරි. දුහිතෘ සෛල දෙකයි හැදෙන්නේ. මෙයාලට කියනවා දුහිතෘ සෛල. දුහිතෘ සෛල දෙකයි. හරිද පුතේ? එතකොට වර්ණ දේහ හරි සමානව බෙදෙන්නේ. ප්‍රභේදන හටගන්නේ නැහැ. මොකද්ද පුතේ ප්‍රභේදන හටගන්නේ නැහැ කියන්නේ? වෙනස් જાතිය අය හැදෙන්නේ නැහැ. හරි. වෙනස් જાතිය අය හැදෙන්නේ නැහැ. එක සමාන අය හැදෙන්නේ. හරිද පුතේ? ඒක ගුණ ද්විගුණ සෛල දෙකේම සිද්ධ වෙනවා. ඒක මං කියලා දෙන්න. ද්විගුණ සෛල මේ තියෙන ගුණ දෙකක් තියෙනවා. 2n ද්විගුණ සෛලයක්. ඒක ගුණ සෛලයක් හැදෙනවා උනන විභාජනයේදී. ඒක ගුණ සෛලවලත් අනුනන විභාජනය සිද්ධ වෙනවා. හරිද? විභාජනයේ අවස්ථා එකයි. එකපාරින් වැඩේ ඉවරයි. හරිද? සාමාන්‍යයෙන් මාත්‍ර සෛලයේ වර්ණ දේහ සංඛ්‍යාව දුහිතෘ සෛලයට ලැබෙනවා. එහෙම තමයි විභාජනය සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මේ මාත්‍ර සෛලය මේ හැදෙන්නේ දුහිතෘ සෛල. සමානයි. හරිද පුතේ? සෑම අතින්ම සමානයි. මාත්‍ර සෛලයට මේ සෛලයට මේ සෛල දෙක සෑම අතින්ම සමානයි. කරන වැඩත් එක වගේ. හරිද පුතේ? බහුසෛලික ජීවීන්ගේ දේ මේ පිළිකා සෛල ඇති වෙන්නේ මෙන්න මේ අනුනන විභාජනය. right. උනන විභාජනයේ සිද්ධ වෙන්නේ ඕක නෙමෙයි. උනන විභාජනයේදී 2n තියෙනවා. සෛලය වර්ධනය වෙනවා. බෙදෙන්නේ n අන්න හරි අඩක් බවට පත් වීමෙන්. මේ 2n ඔතන තියෙන්නේ 2n ඒවා දෙකක් කියන එකනේ තියෙන්නේ පුතේ. එක n එකක් මේ පැත්තට යනවා, ඉතුරු n එක මේ පැත්තට යනවා. එතකොට අපි කියනවා වර්ණ දේහ හරි අඩක් බවට. අන්න එහෙම වෙනවා නම් අපි කියනවා ඒක මොන විභාජනයද? උනන විභාජනය. ඊට පස්සේ නැවත මේ සෛල වලින් ආය සෛල හැදෙනවා. හැබැයි එතනදි බලන්න පුතේ වර්ණ දේහ සංඛ්‍යාව හරි අඩක් නෙමෙයි සමානව. දැන් මේකේ මෙන්න මෙහෙම n කියන කෙනා ආය n වලට බෙදුණා කියන්නේ මේ 2n වුණා වගේම n වුණා වගේම දෙක සමානයි. හරිද පුතේ? එතකොට මේකෙදි දුහිතෘ සෛල 4ක් හැදෙනවා. ඒ දුහිතෘ සෛල 4 හැදෙද්දී මෙතන සිද්ධ වෙන්නේ ඌනන විභාජනය. මෙතන සිද්ධ වෙන්නේ අනූනන විභාජනය. ඒ නිසා පුතේ අපිට කියනවා විභාජනයේ අවස්ථා දෙකක් තියෙනවා. මේකේ විභාජනයේ එක් අවස්ථාවයි. අනූනන අවස්ථාව විතරයි. මේකෙදි ඌනනය සහ අනූනනය කියලා අවස්ථා දෙකක් හැදෙනවා. අන්නේ අවස්ථා දෙක තමයි අපි මෙතන ඌනන සහ අනූනන කියන එකේදී කතා කරන්නේ. පැහැදිලිද කිව්වේ එක? right? ද්විගුණ සෛලවල විතරයි. ගුණ දෙකක් තියෙන සෛලවල විතරයි මේක වෙන්නේ. ද්විගුණ සෛල. ප්‍රජනක සෛල. හරි සුක්‍රාණු සහ ඩිම්බ හැදෙන එක තමයි උතරදි වෙන්නේ. හරි ප්‍රභේදන හටගන්නේ නෑ නෙමෙයි හටගනි. හරි ඇයි හට නොගනි? ප්‍රභේදන හටගනි. අලුත් අය හැදෙනවා. හරි සර්ව සමනය. දුහිතෘ සෛල 4ක් හැදෙනවා. හරිද? ඕක තමයි සරලව සිද්ධ වෙන්නේ.
හරිද පුතේ? right. එතකොට අපි විභාජනය ඔය ටික කතා කරා. right. තව චුට්ටි කොටසක් තියෙනවා අපිට කතා කරන්න. එතකොට අපි මේ වෛරස ගැන කතා කරනවා. වෛරස වලට තියෙනවා මෙන්න මේ හැඩයක් වෛරස වල ගන්න. හරිද පුතේ? මේකට කියනවා වලිගය. හරිද? වලිගයේ තන්තු. හරිද? ඊට පස්සේ තියෙනවා මේක ඇතුලේ තියෙනවා DNA RNA තියෙන්න පුළුවන්. DNA තියෙන්න පුළුවන් RNA. මේකට කියනවා ප්‍රෝටීන කොපුව. හරිද? වලිගය හරිනේ ප්‍රෝටීන කොපුව. හරිද පුතේ? එතකොට වෛරස වල ලක්ෂණ තියෙනවා. අපි ගත්තොත් වලිග තන්තු. වලිගය. ඒ ඇතුලේ DNA RNA ප්‍රෝටීන කොපුව. ඕම තියෙන්නේ වෛරස. මෙයාගේ මේ ගති ලක්ෂණ ටික ගත්තාම ඉලෙක්ට්‍රොනික අන්වීක්ෂය. ඊළාන පුතේ සෛලයක් ලෙස නොසැලකේ. ජීවී හා අජීවී ලක්ෂණ පෙන්වයි. පරිවෘත්තීය ක්‍රියා සිදු නොවේ. සජීවී ධාරක සෛල තුලදී පමණක් ගුණනය වේ.
රයිට් ඔය තියෙන්නේ වෛරස් ආශ්‍රිත රෝග ටික. හරි. එතකොට ඔය ටික පැහැදිලිව හොඳට බලා ගන්න. හරි. රයිට්. හරි. එහෙනම් අපි ඊළඟ දවසේදී තවත් ඔන්ලයින් පාඩමකින් හම්බෙමු. අපි ඊළඟ දවසේ ගොඩක් වෙලාවට ජීවීන් වර්ගීකරණය හා නාමකරණය කියන පාඩම බලා ගන්න තමයි කරන්න තමයි හදන්නේ. ඒක සමස්ත දවසෙන් ඉවර කරනවා කියලා තමයි හිතාගෙන ඉන්නේ. අපි ඊළඟ දවසේදී හම්බෙමු. රයිට්. සියලු දෙනාට සුබ දවසක්. ආයුබෝවන්.